අයබෝවන් සංගීතය අධ්‍යාපනය විනෝදය ලෝවටා තොරතුරු ඇතුළු සියලු දේ රැගත් මැක්ස් විෂන් YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අයබෝවන් සුබ දවසක් ඔබට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. හේතුව නිදුක් නිරෝගීව හිටියොත් අපිට හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ යම් කිසි හේකින් අසනීප වෙලා ඉන්නවා නම් රෝගී තත්වයක ඉන්නවා නම් ඔබ වගේම ඔබ අවට ඉන්න බොහෝ දෙනා දුකින් ඉන්නවා. ඔවුන්ට වද වෙන්න වෙනවා ඔබගෙන්. ඒක නිසා ඔබ හැමදාමත් සතුටෙන් ඉන්න නම් නිරෝගීව ඉන්නට ඕනේ. මේ ආයතනය ගැන දන්නවා ඔබ. අපි ඉන්නේ රිස්මන්ඩ් ෆිසියෝ හෙල්ත් කෙයාර් හොස්පිටල් කොට්ටාවේ. ඒක නිසා ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විට මේ ආයතනය ගැන අප සඳහන් කරපු අපි පෙන්නපු වීඩියෝව නරඹලා අවසන්. ඒක නිසා ලොකු ප්‍රතිචාර ලැබුණා. පාලන අධිකාරිය තීරණය කරනවා එක්තරා අවස්ථාවකදී තියෙන රෝගී තත්වයන් පිළිබඳව A to Z ජනතාව දැනුවත් කරන්න. හොඳයි. අද අපි කතා කරන්නේ අංශභාග රෝගී තත්ත්වය පිළිබඳව. මේ ගැන කතා කරන්න මේ ආයතනයේ සිටින ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරිය සමග අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇය නමින් සජානි ගම්ලත්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අද අපි කතා කරන්නේ අංශභාගය ගැන. ඊට කලින් පුංචි දෙයක් කතා කරන්න ඕනේ. මේ ඇඟිල්ල මතකද? මතකයි. මොකක්ද වෙලා තිබුණේ? ඔයාගේ ඇඟිල්ල ලිගමන්ට් ස්ප්‍රේන් එකක් තිබ්බේ. සාමාන්‍යයෙන් කියනවා නම් උලුක්කුවක්. ඔව්. එතකොට ඔබතුමිය මොකද්ද කරේ? මම එදා වැඩසටහන දවසේ මම ට්‍රීට්මන්ට් එකක් කරා ඔයාට. ඊට පස්සේ ඇහුවෙත් නෑ මොකද උනේ කියලා. ඔව් මට ඒක අහන්න අමතක වුණා. හැබැයි ඒ ප්‍රතිකර්මය ඉතාමත් සාර්ථකයි. පොඩි ප්‍රතිකර්මයක් කරේ. මං හරි අමාරුවෙන් අපහසුවෙන් හිටියේ එදා. රිස්මන්ඩ් ෆිසියෝ හෙල්ත් කෙයාර් හොස්පිටල් එකේ සේවක මණ්ඩලය සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ තියෙන සේවය එක තමයි. පුංචි වේදනාවක් තිබුණත් ඔබට ඒ සනීප කරගන්න සුව කරගන්න පුළුවන් මෙතනට ආවද? හොඳයි නේද? හොඳයි. මම ස්තුතිවන්ත වෙන ගමන්ම ඔබට දැන් අපි කතා කරමු ඔබේ පාලන අධිකාරිය අපිට කිව්වා නැවතත් එන්න. බොහෝ වැඩසටහන් නරඹපු ජනතාව කතා කරා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව දැනගන්න. ඒක නිසා අපි ඔවුන්ව තවත් දැනුවත් කරමු කියලා. ඒක නිසා තමයි අංශභාග රෝගී තත්ත්වය ගැන කතා කරන්නේ. සජානි මහත්මිය මේ අංශභාගය ගැන අපි පොඩි හැඳින්වීමක් කරමු මුලින්ම. අංශභාග රෝගී තත්ත්වය හැදෙන්නේ මස්තිෂ්ක ආඝාතය එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් නිසා යම්කිසි පුද්ගලයෙක්ගේ ශරීරයේ එක පැත්තක වෙන වොලන්ටරි මූවමන්ට්ස් ඒ කියන්නේ ඉච්ඡානුග ක්‍රියාවලියේ දුර්වලතාවයක් නිසා තමයි අංශභාග තත්ත්වය හැදෙන්නේ. තවත් සරල කරෝතින් මම වැරදි නම් කියන්න. තවත් සරල කරෝතින් මොලේ ලේ කැටියක් හිර වෙන්න පුළුවන්. හරිද? මොලේ ලේ කැටියක් පුපුරා යන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් වුණොතින් ඒ පැත්ත නෙවෙයි ශරීරයේ අනිත් පැත්ත අප්‍රාණික වෙනවා. ඒක තමයි අංශභාග කියන්නේ. බොහෝ දෙනෙකුට මේ රෝගී තත්ත්වය තියෙනව නේද? ඒකට හේතුව මොකද්ද? අංශභාග රෝගී තත්ත්වය ඇති වෙන්න හේතුව අධිරුධිර පීඩනය බලපානවා. ඊළඟට දියවැඩියාව බලපානවා. ඊළඟට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම බලපානවා. ඊට අමතරව ඉන්ඇක්ටිව් ෆිසිකලි ඉන්ඇක්ටිව් කියන්නේ ව්‍යායාම අඩුකම නිසා එතකොට ස්ථූලතාවය නිසා සමහරුන්ට පරම්පරාවෙන් ජානමය තත්ත්වයන් නිසා අංශභාග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. බහුලව ඇති වෙන්නේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, කම්මැලිකම. හරිනේ නේද? කම්මැලිකම නිසාත් ඇති වෙනවා. කම්මැලිකම කියන දැන් ඔන්න ඔබ උදේ පාන්දර මේ උදේ නැගිටලා දත් ටික මෙදලා මූණ හොදලා නෝන මහත්තයා දෙන කෑම වේලත් අරගෙන කාර් එක නැගලා වැඩට යනවා. වැඩ ඉවර වෙලා හවස 5ට ආයෙත් ගෙදර එනවා. ඊට පස්සේ ආයෙ එනකොට ආදරණීය බිරිඳ කෑම ටික හදලා තියෙන මේක කාලා නිින්දට යනවා. මොකද වෙන්නේ? අපේ ව්‍යායාම ටික හරියට වෙන්නේ නැහැ. ඒ විදිහත් ඇති වෙනවා. හොඳයි. දැන් ඔබේ ආයතනයේට මේ රෝහලට අංශභාග රෝගීන්ගේ පැමිණීම මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ලංකාව වටේ මෙන්නවද නැත්නම් සාමාන්‍ය පැමිණීමද තියෙන්නේ? ලංකාව වටේම බොහෝ දෙනෙක් එනවා අපේ ප්‍රතිකාර ගන්න. ඇත්තටම දැන් අර හැදෙන්න හේතුත් අපි කිව්වනේ. දැන් මම මීට කලින් වැඩසටහනකදී කතා කරපු වෙලාවෙත් මේ අපේ චර්යාවන් මානව චර්යාවන් නිසා තමයි මේ අංශභාග රෝගී තත්ත්වයන් නැති වෙන්නේ. හැදුනම් පස්සේ හරි අමාරුයි. රෝගියටත් අමාරුයි. වටේ ඉන්න අයටත් අමාරුයි. ඔබලාටත් අමාරුයි. අංශභාගය හොඳ කරන්න ලේසිද? අමාරුයි. ඒක රෝගියාට එයාගේ තත්ත්වය අනුව වෙනස් වෙනවා. රෝගියට වෙනස් වෙනවා. දැන් ඇත්තටම රෝගී වුණ කෙනෙකුට අංශභාගයෙන් සුව වෙන්න ඕනි නම් බෙහෙත් වලට අමතරව
මේ ෆිසියෝതെරපි ටික ව්‍යායාම ටික හරියට වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. එයා අනිවාර්යෙන් ෆිසියෝതെරපි කියන්නේ එයාගේ ශක්තිමත්භාවය වැඩි කරන ස්ට්‍රෙන්දනින් එක්සර්සයිස් කරන්න ඕනේ. ඊට අමතරව එයා ඉඳ ගන්න, හිට ගන්න බැලන්ස් ට්‍රේනින් කරන්න ඕනේ. ඊට අමතරව එයා ඇවිදින රටාව පවා අපි එයාට හය කියලා දෙන්න ඕනේ. දැන් අපි රෝගය ගැන කතා කරන්නේ. Thank you for watching රෝගය Max හැදුන Visions. කෙනෙකුට මෙතනට ආවොතින් සුවයෙන් පිළිබඳ වක්කීමක් ඔබතුමිය අතුරු කාර්ය මණ්ඩලයට දෙන්න පුළුවන්නේ. හැබැයි රෝගය හැදෙන්න ඉඩක් තියෙනවා කියලා අපි ජනතාව දැනුවත් කරන්න පුළුවන් කොහොමද කල්තියා හඳුනා ගන්න අංශභාග රෝගී තත්ත්වයක් හැදෙයි කියලා කල්තියා හඳුනා ගන්න කොහොමද? කල්තියා හඳුනා ගන්න පුළුවන් හදිසි දැඩි හිසේ කැක්කුමක් එන්න පුළුවන්. ඒ කියන්නේ එක ළඟ දින කිහිපයක් හිසක කියන්න වෙනවද? දැඩිව එන්න පුළුවන්. ඊට අමතරව එයාට එයාගේ මූණ අතපය හිරි වැටෙන ගතියක් දැනෙන්න පුළුවන් සමහරුන්ට. ඊට අමතරව කතා කරනකොට ගොත ගැහෙනවා, වචන හරියට පිට වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඊට අමතරව සමහරුන්ගේ පෙනීමත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ වලින් අඳුර ගන්න පුළුවන් මෙයාට අංශභාග තත්ත්වයක් හැදෙන්න එනවද නැද්ද කියලා. ඒ වෙලාවට මොකද්ද අපි කරන්න ඕනේ? බෞද්ධ චිකිත්සකවරියක් ළඟට යන්න ඒකද කරන්න ඕනේ නැත්නම් රෝහලටද? රෝහලට පුළුවන් ඉක්මනට රෝහල් ගත වෙන්න ඕනේ. රෝහලට යන එකත් එයා ඩ්‍රයිව් කරගෙන යන්න හොඳ නැහැ. තවත් කවුරු හරි එක තමයි යන්න ඕනේ. දැන් ඔය සමාජයේ මතයක් තියෙනවා, අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා සමහර රෝගීන්ගේ කට ඇද වෙනවා කියලා. ඒ කියන්නේ අවසාන මට්ටමද නැත්නම් මූලික අවධියද? කට ඇද වෙනවා කියන්නේ ඒ අංශභාග රෝගී තත්ත්වය නිසා තමයි කට ඇද වෙන්නේ. ඒ කියන්නේ එයාගේ මූණේ මසල්ස් වල ස්ට්‍රෙන්ත් එක අඩු වුණාම තමයි එම පැත්තකට යන්නේ. හොඳයි. අපි ඔබට අපේ නාලිකාව හරහා මිට කලින් ආතරයිටිස් වැඩසටහන ගැන කතා කරා. බැරි වෙ නැත්නම් ඒක බලා ගන්න. මොකද දන්නවද ආතරයිටිස් ගැනත් ලංකාවේ බොහෝ දෙනාට ලොකු වගකීමක් තියෙනවා Tamanට මේ රෝගී තත්ත්වය හැදෙයිද නැද්ද කියලා දැනගන්න. ඒක නිසා ඒ වැඩසටහන බලන්න. දැන් අපි අද කතා කරන්නේ අංශභාග රෝගී තත්ත්වයේ ආතරයිටිස් වලට වැඩිය පොඩ්ඩක් බරපතලයි නේද? ඒක නිසා හැදුනොත් සුව කරන්න ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි. ගොඩක් අමාරුයි. මම ගිය වැඩසටහනේදී ඔබතුමියත් එක්ක කතා කරද්දී කියපු කාරණාව තමයි අංශභාග තත්ත්වයක් ඇති වුණොතින් ඒ ඇති වුණු රෝගියා කොහොමත් මානසිකව වැටෙනවා. ඔහු වටේ ඉන්න උදවියත් මානසිකව වැටෙනවා. පවුල අය අනිවාර්යයෙන්ම මානසිකව වැටෙනවා. මොකද ඒකට හේතුවක් තියෙනවද විශේෂයෙන්? දැන් හිතමුකෝ පවුලේ වැඩිමල්ම කෙනා කියලා තාත්තට අසනීප වුණා කියලා. එතකොට දරුවෝ එයාගේ බිරිඳ එයාලට කොහොමද මේ ට්‍රීට්මන්ට් වලට සල්ලි වියදම් කරන්නේ? ඒවා ගැන හිතලා මානසිකව වැටෙනවා. එතකොට එයාගේ ආදරණීයන්ට මෙහෙම තත්ත්වයක් වුණා කියලා ඒකට දුක් වෙලා මානසිකව වැටෙනවා. ඒ වගේම මේ ප්‍රතිකර්ම කිරීමේදී ඒ වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනේ නේද? ඔව්. ඒ වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනේ. ඒක නිසා මෙවැනි තත්ත්වයක් ඔබට දැන් මෙතුමිය සඳහන් කරා යම්කිසි රෝගයක් ඇති වෙනකොට රෝග ලක්ෂණයන් පෙන්වන්න කරනවා. කල්තියා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක කල්තියා හඳුනාගත්තොත් කෙලින්ම ළඟම තියෙන රෝහලට යන්න. ඊට පස්සේ ෆිසියෝതെරපි කරන්න කාලයක් කර යුතුයි. දැන් ඔබේ ආයතනයට ඇවිල්ලා දැන් අපි කලින් කතා කර රෝගී ලක්ෂණ වගේ මේකත් කියන්නේ ආතරයිටිස් කතා කරා. දැන් මේ කතා කරන රෝගී ලක්ෂණ වුණත් ඔබේ ආයතනයට ඇවිල්ලා හැමදාම එන්න බැරි කෙනෙක් අපි හිතමු ගාල්ල මාතර හම්බන්තොට ත්‍රිකුණාමලය අම්පාර වගේ ප්‍රදේශවල කෙනෙක් නම් ඔහුට හෝ ඇයට කියලා දෙනවද ගෙදර ඉඳන් කරන්න පුළුවන් ක්‍රමවේදය? ගෙදර ඉඳලා කරගන්න කියලා දෙනවා. ඊට අමතරව එයාට ඇවිල්ලා කරගෙන හැමදාම කරගෙන යන්න අමාරුයිනේ. අපේ නේවාසික ප්‍රතිකාර ගන්නත් පුළුවන්. නේවාසික ප්‍රතිකාර ගන්නත් පුළුවන්. අන්න ඒක තමයි විශේෂම හේතුව. දුර පළාත්වල ඉන්න අයට නේවාසික ප්‍රතිකාර ගන්නත් පුළුවන්. රිස්මන්ඩ් ෆිසියෝ හෙල්ත් කෙයාර් හොස්පිටල් මේ ආයතනෙන් ඉතින් බොහෝ දේවල් තියෙනවා ඔබට කියන්න. මේ රෝග ලක්ෂණ දෙකයි අපි කතා කරේ. රෝගී තත්ත්වයන් දෙකයි කතා කරේ. දැන් ආතරයිටිස් ගැන කතා කිරීමේදීත් අදාළ උපකරණ ගැන කතා කරා. දැන් ඔබිනුත් අහන්න තියෙන්නේ අංශභාග තත්ත්වයන් වලට තෙරපි වලට අමතරව උපකරණ තියෙනවද රෝගියා වෙනුවෙන්? අංශභාග වෙනම උපකරණ තියෙනවා. දැන් එයාට හිටගෙන ඉන්න බැලන්ස් එක නැත්තම් ඒව හිටවලා තියන්න වෙනම උපකරණ තියෙනවා. ඉඳවලා තියන්න බැලන්ස් එක හදන්න උපකරණ තියෙනවා. එතකොට එයාගේ අත හරියට වැඩ කරන්න නැත්තම් ඒ අත ස්ට්‍රෙන්ත් එක හදන්න වෙනම උපකරණ තියෙනවා. කකුලට ස්ට්‍රෙන්ත් එක හදන්න වෙනම උපකරණ තියෙනවා. ඇඟිලි වලට
ඇඟිලි වලට වෙනම තියෙනවා. ඊට අමතරව එයාගේ ජොයින්ට් හිරයි කියලා හිතමුකෝ. කියන්නේ කාලයක් තිස්සේ යාට අංශ භාග තත්ත්වයේ තිබිලා පස්සේ අපි වෙතාවට පස්සේ බලනකොට එයාගේ ජොයින්ට් හිර වෙලා. එතකොට ඒවා මේ හිර තත්ත්වේ නැති කරලා බුරුල් වෙන්න වෙනම උපකරණ තියෙනවා දාන්න ඕනේ. දැන් අපේ වැඩසටහන ඔබතුමිය කියපු කාරණා බොහෝ දෙනෙක් බලනවා. සමහර විට මේ වැඩසටහන නරඹන අයට අංශභාග තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඔබතුමිය කියන උපකරණ තියෙනවා කියලා ඇඟිලි වලට තියෙනවා කියනවා, අත් වලට තියෙනවා කියනවා, කකුලට තියෙනවා කියනවා, කෙලින් තියන්න බැලන්ස් කරන්න උපකරණ තියෙනවා කියනවා. අනේ ඉතින් මේ දේවල් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. gedara ඉඳන් කඳුලකුත් ඇහැට එනවා ඇති. මං කොහොමද කොට්ටාවට ඇවිල්ලා සනීප කරගන්නේ? කොච්චර මුදලක් වැය කරන්න වෙනවද? දහස් ගණන් මට වැය කරන්න වෙයිනේ කියලා ඔවුන්ට සිතුවිල්ලක් පහළ වෙනව නේද? ඒකට දෙන්න උත්තරයක් තියෙනවද? එච්චර වියදමක් යන්නේ. අපි සහනදායී මුදලකට තමයි අපේ ට්‍රීට්මන්ට් කරන්නේ. සහනදායී මුදලකට ප්‍රතිකර්ම කරගන්න සනීප වෙන්න. මොකද තව ටික කාලයයි ඔබ මා අපි හැමෝම ජීවත් වෙන්නේ. උපරිම මොනවදින් අවුරුදු 80යි නේද? ඒ කාලේ අපි සතුටින් විනෝදයෙන් ඉන්නට ඕනේ. පවුලේ උදවියත් එක්ක ෆිසියෝതെරපි වලින් සුව කරන්න පුළුවන් කියලා ඇත්තටම කියන්න පුළුවන්ද? කාලයක් එහෙම තීරණය කරන්න පුළුවන්ද මේ රෝගී තත්ත්වයට? මම කලිනුත් මෙන්ෂන් කරේ ඒ කියන්නේ අංශභාග තත්ත්වය රෝගියාගේ කන්ඩිෂන් එක අනුව වෙනස් වෙනවා. සමහරුන්ට මාසයෙන් දෙකෙන් හොඳ කරන්න පුළුවන්. එහෙම රෝගියාගේ තත්ත්වය අනුව තමයි ඒක වෙනස් වෙනවා. ඊට අමතර රෝගියාගේ ට්‍රීට්මන්ට් වලට තියෙන කැමැත්තත් බලපානවා. සමහරු කැමති නැහැ කරන්න. එහෙම වුණාම තවත් කල් යනවා. රෝගියාගේ තියෙන රෝගී තත්ත්වයක් එක්ක ඔබට සුව වෙන කාලය සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ වගේ මෙතුමිය හරි ලස්සන කතාවක් කිව්වා. රෝගියා කැමති නෑ සමහර ප්‍රතිකර්ම කරන්න, එක්සර්සයිසස් කරන්න කැමති නෑ. ගෙදර උදවිය කිව්වත් ඔහු හෝ ඇය කැමති නෑ. මේ අත්දැකීම් කතා කරන්නේ නේද? මුදලක් ගෙවලාවත් කැමති නැති උදවිය ඉන්නවා. ඔව්. ඒ කියන්නේ දැන් එයාලා සමහරු ගොඩක් ඇඳේ ඉන්නේ. එහෙම නැත්නම් ගොඩක් ඉඳගෙන ඉන්න අංශභාග හැදෙන කට්ටිය. එහෙම වුණාම ආයෙ එක්සර්සයිස් කරලා හොඳ වෙනවා කියනකොට එයාලගේ මෙන්ටලි එයාලා ඩවුන් වෙලා තියෙන සමහරු කැමති නැහැ එහෙම කරන්න. බෑ කියලා කෑ ගහනවා එහෙම තියෙනවා. බෑ කියලා කෑ ගහන්න බෑ. අංශභාග රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබ ආවතින් රිස්මන් ආයතනයට කොට්ටාවේ පිහිල්ලා තියෙන මෙතුමිය ඇතුළු උපදේශකවරියන් ඉන්නවා, උපදේශකවරුන් ඉන්නවා. ඔවුන්ට කියලා සේවය ලබා ගන්න පුළුවන්. කියන එක්සර්සයිසස්, කියන ව්‍යායාම් ඒ ආකාරයෙන් කරන්න. ඒ මොනෝද එන්න ඔබට දෙපයින් ආයෙත් ගමට ගෙදරට යන්න පුළුවන්. ඉක්මන් සුවයක් ගන්න පුළුවන්. ඉක්මන් සුවයක් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. රිස්මන් ෆිසියෝ හෙල්ත් කෙයාර් හොස්පිටල් ආයතනයේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරිය සජානි ගම්ලත් මහත්මිය. අයිබෝවන්. අපි අද දවසක හමු වෙමු. තවමත් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.